හෙලෝ යාළුවනේ මේක තමයි මගේ ෆ්ලැට් වර්ල්ඩ් එකේ හතරවෙනි වීඩියෝ එක නෑ හතරවෙනි තුන්වෙනි වීඩියෝ එක. මම මේකට ගොඩක් ස්ට්‍රක්චර් සෙට් කරලා තියෙනවා. සහ මේක තමයි මගේ තව ගෙදරක්. ඔයාලට මම පෙන්නන්නම් අවුටර් ඒ කියන්නේ අවුටර් අපියරන්ස් එකෙන් පේන්නේ කොහොමද කියලා. මෙන්න මේ විදිහට ඉස්සරහා පේන්නේ මෙන්න මේ විදිහට. පිටිපස්සේ එතකොට මෙන්න මේ විදිහට තමයි මේ කියන්නේ පිටිපස්සේ සයිඩ් view එකෙන් පේන්නේ කොහොම. මෙන්න back view එක back ඒ කියන්නේ පිටිපස්සෙන් පේන විදිහට මේක side view එක. සහ මේක නිකන් පැලතමානක් වගේ එකක්. සහ අපි ඇතුළට ගිහින් බලමු මොන වගේද පේන්නේ කියලා. මෙතනින් ලැන්ටර්න් එකක් දාලා තියෙනවා. දැන් හරි. මෙතනින් ඇතුළට මෙන්න මේ විදිහට මේක කිචන් එක. එනේ මේ ටික තමයි කිචන් එක කැලේ. සහ මේ රිමෝට් ක්‍රීපගෙන කොහොමද හදලා දෙනවා. මෙතන නිකන් ෆ්‍රිජ් එක වගේ ඉන්න විදිහට ඒ ටයිප් එකට තමයි හදලා තියෙන්නේ. මෙතනින් තමයි එතකොට පැලතමානට යන්නේ. පැලතමාන මේ විදිහට තමයි හදලා තියෙන්නේ. මෙන්න මේ විදිහට. මෙතනවත් උඩල් හදලා තියෙනවා. ඊට පස්සේ ඒ විදිහට ඒක තියෙනවා. අපි දැන් උඩ තට්ටුවට යමු. උඩ තට්ටුව හදලා තියෙන මම මෙන්න මේ විදිහට මේ විදිහට ලස්සන ලැන්ටර්න් ඉල්ලලා මෙන්න මේ විදිහට ආමතුනක් එක තියලා මේ වගේ තමයි උඩ තට්ටුව හදලා තියෙන්නේ. ඔයාලටත් මේක හදන ටියුටෝරියල් එක ඕන නම් Google එකේ YouTube එකේ සර්ච් කරලා බලන්න Gold Robin කියලා. එතකොට එයාගේ දැන් දවස් 8කට කලින් දාපු වීඩියෝ එකක් තියෙනවා. ඒකෙන් බලන්න ඒකේ එයා හදන විදිහට තමයි මම මේ ගෙදරත්. ඊට පස්සේ මෙන්න මේ විදිහට වෝටර් පාර්කයක් මම හදලා තියෙනවා. මෙන්න මේ විදිහට මෙතනින් වෝටර් පාර්ක් කියලා බෑන මේ එකක් එල්ලලා වෝටර් පාර්ක් එක හදලා තියෙනවා. මේක මම හදපු එකක්. ඒක ලේසි හදන්න. චුට්ටක් අමාරු ටිකක් වෙලා යනවා. මෙන්න මේ විදිහට ඔයාලට මෙන්න මේ විදිහට මේ බ්ලොක්ස් ටික දාලා හදන්න තියෙන සමෙතින් ගස් ටිකක් වවලා තියෙන්නේ මම. මේක තමයි උඩ නගින්න තියෙන්නේ. මේ එල්ලෙන කණු ටික දාලා තියෙන්නේ. ඊට පස්සේ උඩට ගිහින් ආවොත් බැලුවොත් ඔන්න පැනලා යනවා තියෙන්නේ. ඊට පස්සේ මේකේ උඩ වහලයක් කූඩල වහලයක් ගල් තියෙනවා. ඒක තමයි මේක පේන්නේ ඔන්න ඔය විදිහට. ඊට පස්සේ සහ මම තව අලුතෙන් ගයක් හැදුවා. ඒක ඊට කලින් මම මෙන්න මේ මගේ පැලතම මේ මල් දාන්න වගේ කියන්නේ මම නිකන් ලස්සනට එකක් හැදුවා. ඒ කියන්නේ මල් තවාන. ඒ කියන්නේ මේ වගේ මල් දාලා ඒව හඳුන්වලා තියෙනවා. දැක්කනේ. මේ ටික මේ කරමු. හරිද? ඒකට ලස්සනයි. ඒක ඔන්න ඔය විදිහට තමයි දාලා තියෙන්නේ. හරිද? මේ ඊට පස්සේ මම තව හැදුවා. ඒ කියන්නේ ගහක් මම ගහක් කස්ටම්ලි හදලා තමයි මේව කරේ. මම චෙරි ගහක් ප්‍රධාන කෙනෙක් තමයි හැදුවේ. පරිණාම මේ විදිහට කියන්නේ මේ කඳ දාලා මේ විදිහට උඩට ලීව්ස් දාලා තමයි හැදුවේ. හරි. ඊට පස්සේ මම මේක උඩට යන මේ විදිහට පඩි වෙලක් හදලා තියෙන්නේ. මේ ඉන්නමකකින් නෙවෙයි. මේ කරලා අපිට අරකට ගිහිල්ලා මම මේකට නම් වැඩි බඩු දැම්මේ නැහැ. හරිද? දැන් මේ ටික තමයි යට නිදා ගන්න තැන තියෙන්නේ. ඊට පස්සේ සහ උඩ තියෙන්නේ මගේ එන්චාන්ට්මන්ට් ටේබල් එක. ඉතින් මම පෙන්නන්නම්. ඔට ගියලා මම එන්චාන්ට්මන්ට් ටේබල් එක තියෙනවා. ලෙවල් 30 තියෙන්නේ කෙලින්ම. හරිද? කෙලින්ම ලෙවල් 30 තියෙන ලෙවල් 30ට දාලා තියෙන්නේ මේ ෆයර්. හරිද? මම මේ බූට් දෙක එන්චාන්ට්මන්ට් කරලා පොඩ්ඩයි. මේවා එන්චාන්ට් කරලා තියෙන්නේ නේ. ඔව් ඒ ටික එන්චාන්ට් කරලා තියෙන්නේ. මේ බූට් එක පෙන්නනවා අනිවාර්ය ලෙවල් 30 තියෙන්නේ. දැක්කනේ. ලෙවල් 30 ප්‍රොටෙක්ෂන් 3 තියෙනවා. හරිද? ඇඳගෙන නිකන් මම දැම්මා. ඉතින් මේක තමයි ඒ කියන්නේ මගේ ඒ කියන්නේ ගහක් උඩ ගෙදර. හරිද? මේ දේ ඔයාලට කස්ටම්ලි හදාගන්න පුළුවන්. සහ මම මෙතනින් පොඩි ඒකේෂන් එකක් ඇඩ් කරලා තියෙනවා. මෙන්න මේ විදිහට ඉස්සරහ නිකන් ට්‍රයැන්ගල් ෂේප් එකට වගේ අරගෙන මට පොඩි දෙයක් අමතක වෙලා තියෙනවා මේකෙන් ගන්න. මෙන්න මෙතන ඉස්සරහට බ්ලොක් එකක් එන්න ඕන. හරිද? ඉස්සරහට බ්ලොක් එකක් මෙන්න මෙතනින් එන්න ඕන. ඒක මම අරගෙන නැහැ. ඊට පස්සේ සහ මම අර මේ කෝච්චි බාන්න මම ඔයාලට පෙන්නුවා. කලින් මේ එක ඊට පස්සේ මම හැදුවා මෙන්න මේ විදිහට මේ හිම වලින් හදලා තියෙන ගෙවල් තියෙන ඉග්ලු ගෙදරක් හැදුවා. හරිද? ඒක ඇතුලේ එක වගේම තමයි අරකෙත් මේ විදිහට තමයි තියෙන්නේ ඇතුලේ.
පස්සේ සහ මම අර උඩ පාවෙන ගෙදර උනා ඔයාලට පෙන්නුකෝ ඒක. අර නේද? අර තියෙන්නේ. හරි. ඒක තිබ්බා එතන උඩ හරිද? මේ ඊට පස්සේ මේකත් පෙන්නුවා. ආයේ වැඩි විශේෂ දෙයක් නැහැ. සහ තව දෙයක් තියෙනවා මම විලේජස් වලට ඉන්න. කියන්නේ දැන් මම මේක විලේජස් ලව රිස්පොන්ඩ් කරලානේ තියෙන්නේ. ඒ කට්ටිය ඉන්න මේකේ පොඩි ගෙවල් තුනක් හැදුවා. නෝමල් විලේජ් එක තියෙනවාගේ ගෙවල් තුනක්. මේ දැක්කම ඇඳවල් දාලා ඇඳවල් දෙකක් දාලා තියෙනවා. මොකද ඒතකොට විලේජ් වල වැඩියෙන් ගෙවල් හදන්න ඕනේ නේ. එකක දෙන්නෙක්ට විතර ඉන්නේ. හරිද? ඒ වගේම තමයි මේවත් හදලා තියෙන්නේ නේ. දැනට මත් එක්කෙනෙක් ඇල්ලා නේද? හරිද? මේකෙත් දෙකක් දාලා තියෙනවා. මම ඊපස්සේ ගස් ටිකක් වැඩිපුර වැව්වා. මොකද නැත්තම් අර පොඩ්ඩ අර මේ ඉඩ තියෙනනේ ඒකෙන්. හරිද? ඊට පස්සේ මම මේ මගේ වර්ල්ඩ් එක වටේට මේ විදිහට නිකන් බැරි එකක් වගේ, කියන්නේ අර වැටක් වගේ එන්න මේ විදිහට ඕක් ලීව්ස්ුයි චෙරි ලීව්ස්ුයි දාලා වටේට ඔය මේ ගල් කණු දාලා මේ කරා. සහ මේ පොකුණ හරිද? ඒ පොකුණ දැක්කනේ. පොකුණ. ඕක මම පෙන්නන්න නැති මට මතකයි මම ආපහු මට අමතක වෙලා පෙන්නුවේ ගණන් ගන්න එපා. ඊට පස්සේ මම ආපහු හදලා තියෙනවා පොඩ්ඩක් පට ගාලා මම මේක උදේ කරා. උදේ කරා. ඊට පස්සේ මම මෙන්න මේක ටවර් දෙකක් ගන්න අතරින් හැදුවා. ඒක ලේසි හදාගන්නවල බ්ලොක් ටිකක් උඩට දාන් ගිහිල්ලා පොඩි ප්ලැට්ෆෝම් එකක් හදලා ලාව දාන්න, ලාවයි වතුරයි දාන්න. එතකොට මේ විදිහට හැදෙනවා. ඊට පස්සේ ස්පොන්ජ් එකක් දාලා වතුර ටික මේක කරගන්න. හරිද? ඊට පස්සේ මම මෙන්න මේක ලිඳක් හැදුවා මෙතන. ඒ ලස්සනට ලිඳ හදලා තියෙන්නේ ඔන්න ඔය විදිහට. හරිද? ඊපස්සේ ඔය විදිහට මගේ මේකත් මගේ ගෙදරක්. හරිද? මේකත් මම හැදුවේ මේ විදිහට පාරක් දාලා හැදුවේ. පාර මෙතනින් නේද මම දාලා තියෙන්නේ. මෙතනින් දාලානේ. හරි කමන්නේ. හරිද? මේ විදිහට නිකන් ෂෙල් ක්‍රාෆ්ට් කියලා දැම්මේ. එක්සෙල් බැංකක් කියලා මගේ YouTube channel එකේ තියෙන හරිද? ඒකට මේකට ඇතුළේ ගිහින් බැලුවා මම මෙතනින් එදී ඇක්වැරියම් එකක් වගේ මේක හදලා දෙනවා. මාළු ටිකට එන්න බැරිලා මං හිතන්නේ බග් වෙලා ඉන්නේ. හරිද? මෙතන බග් වෙලා ඉන්නේ එක හදන්න ඕන. තුන් මෙතන ওই විදිහට ඇක්වැරියම් එකක් හැදුවා මාළුන්ට. හරිද? ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි මගේ සාලේ තියෙන්නේ. සාලෙට මෙන්න මේ විදිහට එතනින් බොන්ෆයර් දෙකක් දාලා මෙතන කාපට් දෙකක් දාලා මේ විදිහට මල් මේ පෝච්චි දෙකක් දාලා මෙන්න විදිහට ටීවී එකක් වගේ මේ තමයි හද. ඊට පස්සේ මෙන්න මේ විදිහට සෝෆා එකක් හම් තියෙනවා. මෙතන මේක දාන්න රේල්ස් තුනක් රේල්ස් දාලා ඔයාලට මයින් කාඩ් දාගත්තම මෙන්න මේ විදිහට දැන් ඉඳගෙන මෙන්න මේ විදිහට බලන්න පුළුවන්. හරි. ඉතින් තමයි මම ඒක හදන්නේ. සහ උඩ තට්ටුවට ගියොත් මම මේක ගණන් කරලා වැඩි හැමදාම ටෝච් ගහලා තියන්නේ වවුල් ස්පොන්. හරි. ඊට පස්සේ මම මේ ශල්ක බොක්ස් වලින් නිකන් ඔය වගේ හැදුවා පොඩි ස්ටෝරේජ් රූම් එකක් වගේ. ඊට පස්සේ මෙන්න මෙතන හැදලා තියෙන ස්ටෝරේජ් එක ස්ටෝරේජ් රූම් එක. මට එක පෙන්නන්න බැරි වුණා. හරිද? මෙන්න මෙතන එන්චාන්ට්මන්ට් ටේබල් හදලා තියෙන ඒ ලෙවල් 30ම තමයි. හරිද? මේ තියෙන්නේ මේක එන්චාර්ට් කරලා තියෙන්නේ. හරිද? මේක ලෙවල් 30ටම දාලා තියෙන්නේ. දැන් efficiency 5 දුව හොයනවා. ඒ විතර විදිහට කිචන් එක හදලා තියෙනවා. ඊපස්සේ මම උඩ මම අර ස්ටෝරේජ් රූම් එක උතන නිකන් මම හැදුවා අර ඉඩ තියෙන නිසා මට එන්න හදන්න දෙයක්වත් නැහැනේ. හරිද? ඔයාලට හදන්න මට දේවල් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාලා දාගෙන එකක් දාගෙන මෙන්න මෙතන තමයි මම අනිත් ස්ටෝරේජ් එක ගහලා. හරිද? ඊට ගෙදර පිටිපස්සේ මම නිකන් පොඩි වල කැම්ප් සයිට් එකක් වගේ හදලා මේක කරලා තියෙනවා. පොඩ්ඩක් මම පෙන්නන්නම්. හරිද? මේ විදිහට මම මේ පාරවල් දාලා හදලා තියෙන්නේ. හරිද? යන්න ඕන දැන්. මෙන්න මේ විදිහට මම නිකන් නත්තල් ගහක් වගේ එකක් හැදුවා මෙන්න මෙතනින් ලොකුවට දී කියන්නේ වත්ත පිටිපස්ස හරි ඊට මෙන්න මේ විදිහට කැම්ප් සයිට් එකක් වගේ දාලා මෙන්න මේ විදිහට මේවා ටිකක් දාලා මේ හරිද? ඒක හැදුවා. ඊට පස්සේ සහ මෙන්න මෙතනින් නිකන් අර ඔය තියෙන්නේ අර එක තැන් වල නිකන් මල් වතුර මල් වගේ ඒවා තියෙන්නේ. ඔන්න ඒ වගේ තමයි ඒක හැදුවේ. මට සාර්ථක වුණේ නැහැ හදන්න ගියප හරියට. මම උඩින් දාලා හදන්න ගියේ. ඒක වැඩි සාර්ථකුත් නැහැ. ඉතින් ගණන් ගන්න එපා. හරිද? මේ මම කරන්න ගියප සාර්ථක වුණේ. ඊට පස්සේ මම ওই වටෙන් ගස් වවලා තියෙන්නේ. ඊට පස්සේ ආයත අර විදිහට වෙන්නේ. හරිද? ලස්සනනේ. යම්ම. හරිද? ඉතින් ওই විදිහට තමයි මම හදලා තියෙන්නේ. ඔය කෝච්චි පාර තියෙනවා. මම මේකේ ඔයාලට කියන්නේ ෆුල්ම කියන්නේ ඒකේ ෆුල්ම රිවිව් එකක් ඕන නම් ඒක මේ කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ කියන්නේ මේක මුළුගේ තැනම පෙන්වන්න කියලා ඔයා කලින් වීඩියෝස් වල මම දාලා තියෙනවා. හරිද? මේක ගැනයි
මේ ගේ ඇතුළේ මේක නම් අනගන්නවා මම මේක නිකන් හැදුවේ. හරිද? මං වුලන් මෙන්ෂන් එකක් ඔය හදන්න ගියේ ටික. ඒ ටයිප් එකක් ඒක හරි ගියේ නෑ. හරි. ඔන්න විදියට මේ මෙතන ෆාම් එක තියෙනවා. ඔතන ෆාම් එක තියේ. ඒක විලේජස්ලා ඉන්නවා. හරිද? මෙන්න මෙතන බෙල් එකක් දාලා දැන් මම මෙතන මේ ලයිට් වගේ ලයිට් කණු දාලා තියෙන අර පාර දිගේ එළියට රෑ වුණාම හරිද එළිය මදි. හරිද? මම සත්තු ස්පෝන් කරලා තිබ්බ හරිද? උන්ගෙන් දැන් මේ ටෙඩි මොකද්ද ටෙඩි බෑලු. හරිද? මේ මුන් දෙන්න ඉන්න මේ පැන්ඩලා දෙන්න. ආයර වල්ලුර ඉන්නවා උන් හැම වෙලේ වල්ලුරද මොක්කුද වන්ද උන් හැම වෙලේම කොහමත් ස්පෝන් වෙනවා. හරිද? මෙන්න මෙතන මැකෝ කෙනෙක් හිටියා මේ ඉන්නේ. ඌ ඉන්න ওই ටිකට තමයි සත්තුන් ඉන්නේ. හරිද? මේ මූ ඉන්න. හරිද? අතනම් මැකෝ කෙනෙක් ඉන්නවා. හරිද? උන් තමයි තා රෙඩ් පැන්ඩා කෙනෙකුත් හිටියා උනුත් නෑ. හරිද? ඌ මයින් කාට් එක යනවා ඇති. මේ මොකෙද දෙන්නේ? මේ පූසේ. හරිද? ඒක මයින් කාට් එක නැගලා ඌ යනවා. හරිද? ඔය වගේ නරියෙකුයි යකොන් නැගලා මම අලුගෙන උන් දෙන්නා මැරුවා. උන් යනවා බං. හරිද? ඒක ඔටෝම යනවනේ. මම එකපාරක් මේකට ගිහිල්ලා පෙන්නන. මං හිතන් ඉන්නේ තව අයිස් එන බෝට් වලට රයිස් දාලා හදන්නේ. හරිය දැකලා තියෙන ඇති නේද ඒකේ හදන්නේ හිතන් හිටියේ ටිකක් වෙලා යයි. හරිද? පුළුවන් වුණා මං හදලා වීඩියෝ එකක් දාන්නම් ඒකෙත්. නැත්නම් ඔයාලත් එක්කම හදන්න. අපි නිකන් එකපාරක් ගිහින් බලමු. හරිද? එකපාරක් ගිහිල්ලා බලමු. මේක දාන්න මේකට අපි බලහන්කෝ යකෝ පාර මැද මනින්න කයින්නේ වේ. තාම සර්වයිවල් සීරියස් එකක් ගේන්නම්. සර්වයිවල් ගේන්න දැම්ම බෑ මොකද මම වැඩි කෙනෙක් මොරු කියන්න මම සර්වයිවල් ගන්න වැඩි ආසයි. හරිද? මම අද මේ වගේ ස්ට්‍රක්චර්ස් හදන්න ඒවා හදන්න තමයි ආසයි. හරිද? මම දැන් කලින් ෆැට් වලට හදලා තියෙන මෙච්චර ලොකුවට වර්ල්ඩ් එක එක්ස්පෑන්ඩ් කරලා මම හදලා නැහැ. ඔයාලට තව මේ වගේ ඔයාලා කැමති ස්ට්‍රක්චර් එකක් කියන්න මම පුළුවන් නම් මම හදන්න. හරිද? අමාරුව දාන්න එපා ඒක. හරිද? ස්ට්‍රක්චර්ස් එක ඒවා ඔයාලා ඒවා ගහලා දාන්න. මම හදලා බලන්න. මම නෙද පෝටල් එකකුත් තියෙනවා. දැන් හරිද? මට ඒක පෙන්වන්න බැරි. ඒක නම් මම කලින් පෙන්නලා තියෙන්නේ. ඒත් නේ ඒකත් හදලා ඉන්නේ. ඒ අතන පඩි වෙලා තියෙන්නේ. ආය අනිත් පුංචි ඌ නන් ස්ටොප් යනවා මචං. හරිද? ඌ නන් ස්ටොප් යනවා. හරිද? මේක ගියපු ගෙන් සහ මම අර පැල තමානේ තව පැල වගේක් දාලා තියෙනවා. ඔයාලට ඒ විදිහට පැල කියන්නේ දාගන්න පුළුවන්. හරිද? මම ඒ YouTube එක link එක description එකේ හරි comment section එකේ හරි දාලා තියන්න. හරිද? ඔයාලට ඒකට ගිහිල්ලා මම එයාගේ ටියුටෝරියල් එක ෆලෝ කරලා තමයි හැදුවේ මේක. හරිද? ටිකක් වෙලා යනවා මචං අමාරුයි. හරිද? මට හෙන කට්ටක් කන්න වුණා ඒක හදන්න. හරිද? හදන්න හෙන කට්ටක් කන්න වුණා. ඒ නිසා ඔයාලා ඒ ටියුටෝරියල් එකම බලලා හදන්න. නැත්නම් ඒ ඩිසයින් එක එන්නේ නැහැ. හරිද? මේක ක්‍රීපර් කෙනෙක් ගහලා තියනවා. මේ තියෙන්නේ මෙන්න මෙතන උඩ මල් පොච්චකේ දාලා තියෙනවා. හරිද? හරි guys ඉතින් ඔන්න අදට මෙච්චරයි මගේ වීඩියෝ එකෙන් පෙන්නන්න තියෙන්නේ. මම තව වීඩියෝ එකක් රෙකෝඩ් කරලා තියෙනවා. ඒක වෙන ගේම් ප්ලේ එකක්. ඒ කියන්නේ Minecraft නෙමෙයි. ඒකත් මම දාන්නම් බලමු හෙට වගේ දාන්න. මට අද මේක දාගන්න පුළුවන් වෙයිද දන්නේ මේක රෙකෝඩ් කරේ මම ඊයේ. හරිද? බලමු හරිද දාගන්න පුළුවන් වෙයිද දන්නේ. ඔයාලා දැම්මොත් අනිවාර්යෙන් බලන්න ලයික් එකක් දාලා subscribe කරලා ඔයාලා දන්නේ යාළුවන්ටත් කියන්න මම subscribe කරන්න කියලා. මොකද ඒක ලොකු උදව්වක් මට ඔයාලා මට කරන්න. හරිද? එහෙනම් guys ඉතින් මම යනවා.